ලාමකද බන කියලා ලාමක දේවල් අහන්න එපා. විහිළු කතා අහන්න එපා. කුණුහරුප අහන්න එපා. ඔබ තවත් මොට්ට වෙයි. තවත් මැටි වෙයි. බඩේලි යන්න විදි කීපයක් තියෙනවා. එකක් තමයි බඩේලියන්ට බෙහෙත් බීම. දැන් මේ බෙහෙතුත් නැහැ. ඊළඟ එක කෑම අජීර්ණේ. අජීර්ණෙකුත් නැහැ. වාඩි වෙන බඩේ යන මේක පැහැදිලිවම භූතාවේශේ. පැහැදිලිවම අමනුෂ්‍ය ග්‍රහණේ. අමනුෂ්‍ය ග්‍රහණේ වෙන්නේ මේ අමනුෂ්‍ය රින්ගන්නේ ගුද මාර්ගයෙන්. හොඳට මතක තියාගන්න මේ ඔක්කොම දොරටු. ඇසත් දොරටුවක්. කනත් දොරටුවක්. නාසයත් දොරටුවක්. දැන් සමහර භූතය මිනිස්සුන් ඇඟට රිංගලා තියෙනවා ඉන්ටර්නෙට් එකෙන්. ඉන්ටර්නෙට් එක දිහා බලාගෙන මේ බය හෝ මේ කාමකෝප චිත්‍රපටි හෝ බල ඉන්නකට ඒ කාම භූතය රිංගන්නේ ඇස් දෙකෙන්. කුණුහරුප අහන්න එපා. ඔබ තවත් මොට්ට වෙයි. තවත් මැටි වෙයි. ඒකට කොහොමද ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ හොයන විදිය? ඒකනේ ඒ උත්තමයෝ ශ්‍රේෂ්ඨ. මිහි මඩල ඉන්නවද එහෙම අය?